මේක ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඩ්‍රින්කින් වෝටර් සැම්පල්ස් වල, ඒ වගේම ස්විමින් පූල් වල, කූලින් වෝටර් ටවර්ස් වල, ඒ වගේම ඉන්ඩස්ට්‍රියලි වෝටර් මොනිටරින් කරන තැන්වලට මේ ෆෝටෝමීටර් එක ගොඩක් වැදගත් වෙනවා. අයිබෝවන් ලැබ්ලින්ක් YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් අලුත් ප්‍රොඩක්ට් එකක් ගැන ඔබට හඳුන්වා දෙන්න. ඉතින් අද දවසේදී අපි ඔබට හඳුන්වා දෙන්නේ ෆ්‍රී ක්ලෝරින් ෆෝටෝමීටර් එකක් ගැන. ෆ්‍රී ක්ලෝරින් ෆෝටෝමීටර්ස් යූස් කරන්නේ වෝටර් වල තියෙන ෆ්‍රී ක්ලෝරින් කන්ටෙන්ට් එක. එහෙමත් නැත්නම් කන්සන්ට්‍රේෂන් එක මෙෂර් කරන්න. මේක ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඩ්‍රින්කින් වෝටර් සැම්පල්ස් වල, ඒ වගේම ස්විමින් පූල් වල, කූලින් වෝටර් ටවර්ස් වල, ඒ වගේම ඉන්ඩස්ට්‍රියලි වෝටර් මොනිටරින් කරන තැන්වලට මේ ෆෝටෝමීටර් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද මගේ අතේ තියෙන්නේ මිල්වාකි බ්‍රෑන්ඩ් එකෙන් නිෂ්පාදනය කරන MW කියන මොඩල් එක. මේක දශම ස්ථාන 2කට ඇකියුරසි තියෙනවා. ඒ වගේම තමයි මේකේ 0 to 2.5 ppm දක්වා රීඩින් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝටෝමීටර් එක ගැන කතා කරොත් මේක ඕපන් කරාම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ හෝල් එකක් තියෙනවා. මේක අපි යූස් කරන්නේ අපිට මේ ෆෝටෝමීටර් එකත් එක්ක මේ වගේ ටියුබ් දෙකක් හම්බෙනවා. ඒ එක ටියුබ් එකක් තමයි අපේ බ්ලැන්ක් සාම්පල් එක ඉන්සර්ට් කරන්න, අනිත් එක අපේ සාම්පල් එක ඉන්සර්ට් කරන්න. මේකට යූස් කරන මෙකැනිකල් මෙෂර්මන්ට් ප්‍රින්සිපල් එක තමයි අපිට DPD ක්ලෝරික් මෙතඩ් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ටෙස්ට් කිට් එකක් ආධාරයෙන් මේකේ ක්ලෝරින් කන්ටෙන්ට් එක මෙෂර් කරගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් තමයි මේ MW මොඩල් එක ගැන තියෙන වැදගත්ම කරුණු. ඒ වගේම මේ MW ෆෝටෝමීටර් එක ඉතාමත් ඉක්මනින් ෆාස්ට් රීඩින් එකක් දෙනවා වගේම හයි ඇකියුරසි. ඒ වගේම තමයි මේකේ වන් බටන් ඔපරේෂන් එකක් තියෙන. ඒ නිසා යූස් කරන්න හරිම සිම්පල්. ඉතින් මේ ෆෝටෝමීටර් එක අයිඩියල් for water testing වලට, ඒ වගේම ස්විමින් පූල් වලට, ස්විමින් පූල් ටෙස්ටිං වලට, ඒ වගේම ඉන්ඩස්ට්‍රියලි වෝටර් මොනිටරින් කරන තැන් වලට. ඉතින් අද දවසේදී අපි ඔබට ක්ලෝරින් ෆෝටෝමීටර්ස් ගැන හුඟක් වැදගත් කරුණු කියලා දුන්නා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා තව තවත් මේ ඉන්ඩස්ට්‍රියලි වැදගත් වෙන ප්‍රොඩක්ට් ගැන දැනගන්න. ස්තුතියි.